දවසක් වේවා හැමෝටම. ගෙදරදීම රසම රස පිට්සා එකක් හදාගන්නේ කොහොමද කියලා අද මම ඔයාලට කියලා දෙන්නයි ආවේ. දැන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා පිටි ග්‍රෑම් 400ක් විතර. ඒකට කලින් මම ඊස්ට් ටික දිය කර ගන්නවා. මද රස්නේ උණු වතුර මිලිලිටර 300කට වගේ ඊස්ට් තේ හැඳි 2කමාරක් 3ක් වගේ දාලා මේ වගේ ඊස්ට් ටික පොඩ්ඩක් විනාඩි 10ක් වගේ පිපෙන්න තියනවා. ඊට පස්සේ අර මම තියාගත්ත පිටි ග්‍රෑම් 400ට ඊස්ට් ටික දාලා මේ වගේ ලුණු තේ හැඳි එකකුත් දාලා මේක හොඳට කලවම් කරගන්නවා. ඒත් එක්ක මම මේකට ඔලිව් ඔයිල් මේස හැඳි 3ක් වගේ ප්‍රමාණිකුත් දා ගන්නවා. මේක මේ විදිහට ඊට පස්සේ හැන්දෙන් කලවම් කරලා අතින් හොඳට ඩෝ එකක් හැදෙන විදිහට අතින් එකතු කරගෙන අපි මේක හොඳට විනාඩි 10ක් වගේ කාලයක් නීට් කරගන්න ඕන. මේක ගොඩක් වෙලා නීට් කරගන්න තරමට තමයි අපිට සොෆ්ට් ඩෝ එකක් හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ නීට් කරා යනකොට එක ටිකක් ඇලෙනවා වගේ නම් ඔයා මේක නීට් කරන එක උඩට පිටි ටිකක් දාලා මේක හොඳට විනාඩි 10ක් වගේ සොෆ්ට් ඩෝ එකක් වෙනකන් නීට් කරගන්න ඕන. මෙන්න මේ වගේ ඇදෙන තත්ත්වයට පොඩ්ඩක් ආවහම අපේ ඩෝ එක හොඳටම හැදිලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ වගේ බෝල් එකක් අරගෙන ඒකට ඕයිල් ටිකක් ස්ප්‍රේ කරලා මේ විදිහට හොඳට බෝල් එකේ හැමතැනම ගා ගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත මේ ඩෝ එක මේකෙන් තියලා ඩෝ එකකට උඩින් මම ඕයිල් ටිකක් ස්ප්‍රේ කරලා මේ විදිහට හොඳට ඩෝ එකේ ගා ගන්නවා. ගාගෙන අපි මේක පැය දෙකමාරක් වගේ කාලයක් හොඳට පිපෙන්න තියන්න ඕනේ. මේක ඩබල් සයිස් වෙනකන් මේ ඩෝ එක පිපෙන්න තියාගන්න ඕනේ. මම ඊට පස්සේ මේක ලන්ච් ෂීට් එකකින් මෙන්න මේ වගේ කවර් කරලා පැය දෙකමාරක් වගේ කාලයක් පිපෙන්න තියාගන්නවා. පැය දෙකමාරකට වගේ පස්සේ මම මේ වගේ ඩෝ එක ඇරලා බලනවා මේක ඩබල් සයිස් වෙලා තිබ්බා. එතකොට ඊට පස්සේ මම මේකට අවශ්‍ය කරන ටොපින්ස් ටිකත් මෙතන ලෑස්ති කරගෙන තියෙනවා. ඔයගොල්ලන්ට කැමති විදිහට මේ ටොපින්ස් ටික හදාගන්න පුළුවන්. හරි කට් කරලා. මම අද මේකට දාගන්නේ චිකන්. ඉතින් මම මේ විදිහට චිකන් ටික මැරිනේට් කරලා තියෙනවා. කහ මිරිස්, ගම් මිරිස්, ලුණු ටිකක් දාලා. ඉතින් මම ඉස්සෙල්ලා මේ ටික පෑන් එකට දාලා ඔයිල් ටිකක් ස්ප්‍රේ කරලා ෆ්‍රයි කරගන්න තමයි යන්නේ චිකන් ටික. චිකන් ටික මේ ගානට වගේ ෆ්‍රයි වුණාට පස්සේ මම මේක ටිකක් හොඳට ෆ්‍රයි කරගන්නවා. මේක මොකද oven එකට දාන්න කලින් ටිකක් ෆ්‍රයි කරගත්තා නම් හොඳයි. ඒක නිසා මම මේක පොඩ්ඩක් ෆ්‍රයි කරගන්නවා. ෆ්‍රයි කරගෙන ඉවර වෙලා මම මේකත් අර මගේ ටොපින්ස් තියෙන ප්ලේට් එකටම දාගන්නවා. අපි දැන් පිට්සා එකට ටොපින්ස් තියෙන ප්ලේට් එකට මේ ටිකක් දාගෙන මම හදාගන්න යන්නේ අපේ පිට්සා එකට අවශ්‍ය කරන සෝස් එක. මම මෙතන පාවිච්චි කරන්නේ ටොමැටෝ සෝස්. ටොමැටෝ සෝස් වලට මම මෙතන මයොනීස් තේ හැඳි 2ක් වගේ ප්‍රමාණිකුත් දාගන්නවා. මේ සෝස් එක ඔයාලට කැමති විදිහට ගෙදරදී හදාගන්න පුළුවන්. මම මේකට මයොනීස් ටිකකුත් දාගන්නවා. මයොනීස් ටිකක් දාගෙන මම ඊට පස්සේ මේකට ගම්මිරිස් ටිකකුත් හොඳට දාගන්නවා. සරකන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මෙතනදී මේ ගම්මිරිස් පාවිච්චි කරන්න නැතුව ඉන්න පුළුවන්. මම කැලමිරිස් ටිකකුත් දාගන්නවා. ලුණු ටිකකුත් මේකටම දාගෙන හොඳින් කලවම් කරගෙන අපේ පිට්සා සෝස් එක හදාගන්නවා. ඒකට මම තව සුදු ලුණු ගෙඩි 2ක් විතර මේ වගේ ග්‍රේට් කරලා දාගන්නවා. රස වැඩි වෙන්න. ඕගොල්ලොන්ට තව තියනවා නම් මේකට හර්බ්ස් වගේ දේවලුත් එකතු කරගන්න පුළුවන්. මම මේ විදිහට හොඳට සෝස් එක හදාගෙන ඒක පැත්තකින් තියාගන්නවා. දැන් මම මගේ පිට්සා එක හදාගන්න තැටිය මේ විදිහට පිහදාලා ඒකට ඔයිල් ටිකක් ස්ප්‍රේ කරගන්නවා. ඔයිල් ටික ස්ප්‍රේ කරගෙන ඉවර වෙලා ඒක හොඳට තැටිය ගාලා අපි මේ විදිහට ඩෝ එකේ තියෙන එක්ස්ට්‍රා මෙතන තියෙන අර වාතයේ පිල්ල වගේ තියෙනවා නේ ටික හොඳට අයින් කරලා මේ විදිහට අපි තැටිය තියලා හොඳට තුනී කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට තැටිය තියලා මේක හොඳට තුනී කරගන්නවා. මම මෙතන පොඩි වාටියක් වගේ වටේට හදාගෙන තියෙනවා. ඔයගොල්ලොන්ට වාටියක් අවශ්‍ය නම් ඒ විදිහට හදාගන්නත් පුළුවන්. වාටියක් නැතුව හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේක තියෙන එයා බබල්ස් ටික ඇතුලේ යන්න මේ වගේ ගෑරුප්පයකින් සිදුරු හදාගන්නවා. ඊට පස්සේ තමයි මෙන්න මේ මගේ හදාගත්ත සෝස් එක මගේ පිට්සා එක උඩට දාලා හොඳට තුනී කරගන්නවා මේක. පිට්සා සෝස් එක හොඳට හැමතැනටම යන විදිහ අපේ පිට්සා ඩෝ එකේ හොඳට ගා ගන්න ඕනේ. ඊට පස්සේ මම ලෑස්ති කරගත්ත ටොපින්ස් ටික දා ගන්නවා.
ටොපින්ස් විදිහට මම අද අරගෙන තියෙනවා ලූණු, තක්කාලි, හමු මිරිස්, ඒ වගේම බ්ලැක් ඔලිව්ස් ටිකක් අරගෙන තියෙනවා. මොසරෙලා චීස් ටිකකුත් අරගෙන තියෙනවා. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් කැමරට ගන්නා චීස් කැලි දෙකකුත් මම අරගෙන තියෙනවා. ඉස්සෙල්ලා මොසරෙලා ටික මේ වගේ දාලා ඊට පස්සේ මම අර තියාගත්ත අනිත් චීස් කැලි දෙකත් මේ වගේ තැනින් තැනට කඩලා දානවා. ඔයගොල්ලොන්ට මේක අවශ්‍ය නම් විතරක් දාගන්න පුළුවන්. නැත්නම් මොසරෙලා විතරක් දාගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේක උඩට මම ලෑස්ති කරගත්ත තක්කාලි ටික මෙන්න මේ වගේ තියා ගන්නවා. ඊට පස්සේ ලුණු ටිකත් තියා ගන්නවා. මේ විදිහට ටොපින්ස් ටික ඔක්කොම මම තියා ගන්නවා. ටොපින්ස් ටික තියාගත්තට පස්සේ මම මේකට උඩින් ලුණු පොඩ්ඩක් දා ගන්නවා. ලුණු, ගම්මිරිස් ඕගොල්ලෝගේ රස අනුව පොඩ්ඩක් උඩින් නිහා ගන්න. ඊට පස්සේ මම මේකටම තව මොසරෙල්ලා ටිකක් උඩින් ග්‍රේට් කරලා දා ගන්නවා. ඕගොල්ලන්ට අවශ්‍ය තරම් මේ චීස් අඩු වැඩි කරලා දා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක සෙල්සියස් අංශක 220ට ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 10ක් බේක් වෙන්න මේක දා ගන්නවා. විනාඩි 10ක් 12ක් වගේ කාලයක් මේක බේක් වුණාම හොඳටම ඇති. oven එකෙන් oven එකට මේ කාලය වෙනස් වෙන්න පුළුවන්. ඕගොල්ලෝගේ oven එකේ හැටියට මේක බලලා බේක් කරගන්න. ඊට පස්සේ මම මේක එළියට ගත්තට පස්සේ මේ වගේ අපේ ක්‍රස්ට් එක වටේ චුට්ටක් ඉවරයිනේ. ගන්නවා. බටර් ගාගත්තට පස්සේ මේක පොඩ්ඩක් ලස්සන කලර් එකක් එනවා. ඒ වගේම හොඳ ක්‍රන්චි ගතියට තියෙනවා, සොෆ්ට් එකට තියෙනවා. ඉතින් මේ වගේ බටර් ටිකක් ගාලා ඕගොල්ලොන්ට මේක කෑලි කපලා කෑමට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ රස රෙසිපි එකක් එක්ක ආයිත් අපි හමු වෙමු. මම ගිහින් එන්නම්. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.